2026 ගගනගාමීන්ට චන්ද්‍රයා මතට ගොඩ බහින්න බැයි නම් 1969 සිදුවෙච්ච පළමු සඳ ගමන කියලා කියන්නේ බොරුවක්. පසුගිය අප්‍රේල් 2 වෙනිදා නාසා ආයතනය ක්‍රියාත්මක කරපු ආටිමිස් 2 මෙහෙයුමත් සමගම චන්ද්‍ර ගවේෂණය පිළිබඳ අලුත් සංවාදයක් සමාජය තුළේ ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන්ම සමහරෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඇහුවා 2026 ගගනගාමීන්ට චන්ද්‍රයා මතට ගොඩ බහින්න බැයි නම් 1969 සිදුවෙච්ච පළමු සඳ ගමන කියලා කියන්නේ බොරුවක් නේද කියලා අහපු අය හිටියා. ඒ නිසා මට හිතුණා මෙන්න මේ සමාජයේ ප්‍රශ්න කරන කරුණ සම්බන්ධයෙන් යම් විද්‍යාත්මක පිළිතුරක් ලබා දෙන්න. ඒක යම් වෙලාවක් ගත වෙන වැඩක්. මම උත්සාහ කරනවා හැකියතාක් කෙටියෙන් මේක ගැන සාකච්ඡා කරන්න. මම මේ සංවාදය ප්‍රධාන වශයෙන් කොටස් 3ක් යටතේ සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙනවා. 1969 සිදුවෙච්ච පළමු සඳ ගමන කියලා කියන්නේ බොරුවක්ද කියන කාරණාව. දෙවන මාතෘකාව යටතේදී මොකක්ද මේ ආටිමිස් ව්‍යාපෘතිය කියන්නේ කියන කාරණාව ඔයගොල්ලෝ එක සාකච්ඡා කරන්න හිතුවා. ඒ වගේම තුන්වෙනි කාරණාව වර්තමානයේදී ක්‍රියාත්මක වෙන්නේ චන්ද්‍ර ගවේෂණය පිළිබඳ තරඟය කියලා කියන්නේ මේ පෘථුවිය මත පවතින භූ දේශපාලනික ගැටුමේම කොටසක්ද කියන කාරණාව අපි සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කරුණ 1969 සඳතරණය කියලා කියන්නේ ස්ටැන්ලි කුබ්රික් කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණය යටතේ විශාල චිත්‍රාගාරයක් තුළ සිදුවෙච්ච සිනමා රූගත කිරීමක් කියලා විශ්වාස කරන අය තාමත් අපේ සමාජය තුළ ජීවත් වෙනවා. පළමු සඳගමන බොරුවක් නම් මේක බොරුවක් කියලා කියන්න ඕන. පළවෙනිම රට තමයි සෝවියට් රුසියාව. ඇයි අපි එහෙම කියන්නේ? මොකද ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක සඳ තරණය සඳහා තියුණු තරංගයක යෙදලා හිටියේ ඒ කාලේදී සෝවියට් රුසියාව. හැබැයි සෝවියට් රුසියාව මිනිසා සඳට පාතබීම බොරුවක් කියලා කිසිදු අවස්ථාවක කියලා නැහැ. දෙවන කාරණාව තමයි සමහරු හිතනවා 1969 ජුනි 21 වෙනිදා ඇපලෝ 11 මෙහෙයුමෙන් නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් ඕල්ඩ්රින් එහෙම නැත්නම් එඩ්වින් ඕල්ඩ්රින් විතරයි සඳ මතට ගොඩ බැස්සේ. එතනින් පස්සේ කවුරුත් සඳ මතට ගොඩ බැස්සේ නැහැ කියලා විශ්වාස කරන අය. හැබැයි ඒ අය දන්නේ නැහැ ඇපලෝ 11 මෙහෙයුමෙන් පස්සේ ඇපලෝ 12 14 15 16 සහ 1972 ඇපලෝ 17 වෙනි මෙහෙයුම අවසන් වන තෙක් ගගනගාමීන් 12 දෙනෙක් අවස්ථා 6කදී සඳ මතට ගොඩ බැහැලා තියෙනවා. එහෙනම් ඒවත් ස්ටුඩියෝ එකක් ඇතුලේ රූපගත කරපු චිත්‍රපටිද කියලා අපිට අහන්න හිතෙනවා. අනෙක් කාරණාව ඇපලෝ 11 මෙහෙයුමෙන් ගෙනාපු කිලෝග්‍රෑම් 21ක් වෙච්ච චන්ද්‍රපාෂාණ සහ සියලුම ඇපලෝ මෙහෙයුම් වලින් රැගෙන ආපු කිලෝග්‍රෑම් 382ක් වෙච්ච චන්ද්‍රපාෂාණ ලෝකේ පුරාම විවිධ විද්‍යාගාර ඇතුලේ පරීක්ෂාවට ලක් කරනවා. ඒ විතරක් නෙමෙයි සෝවියට් රුසියාව 1970 ලූනා 16 මෙහෙයුම මගින් චන්ද්‍රපාෂාණ පෘථිවියට රැගෙන ආවා. චන්ද්‍රපාෂාණ ග්‍රෑම් 101ක්. ඒ වගේම චීනය 2020 දී චැන්ගී 5 මෙහෙයුමෙන් චන්ද්‍රපාෂාණ කිලෝ 1.7කුත් ඒ වගේම 2024 දී චැන්ගී 6 මෙහෙයුමෙන් චන්ද්‍රපාෂාණ කිලෝග්‍රෑම් 2කුත් පෘථිවියට රැගෙන ආවා. මෙන්න මේ චන්ද්‍රපාෂාණ පරීක්ෂා කරාට පස්සේ ඒවා ඇපලෝ මෙහෙයුම් මගින් රැගෙන ආපු චන්ද්‍රපාෂාණත් එක්ක 100%ක්ම සමාන වෙනවා කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි සඳ මතට ගිය මිනිසුන් තමයි අර කිලෝග්‍රෑම් 382ක් වෙච්ච විශාල චන්ද්‍රපාෂාණ කොටස් ප්‍රමාණය පෘථිවියට රැගෙන ආවා. ඒ වගේම ඇපලෝ 11 මෙහෙයුමේදී චන්ද්‍ර පෘෂ්ඨයේ සවි කරලා ආපු පරාවර්තක තාමත් තියෙනවා. ඒ පරාවර්තකවලට ප්‍රබල ලේසර් කදම්බයක් යොමු කරලා පෘථිවියේ සිට චන්ද්‍රයාට තියෙන දුර තවමත් මැන ගැනීම සිද්ධ කරනවා. ඒ අනුව තමයි විද්‍යාඥයෝ කියන්නේ සෑම වසරකම ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 3.8ක් චන්ද්‍රයා පෘථිවියෙන් ඈත් වෙමින් ඉන්නවා කියලා. ඒ අනුව චන්ද්‍රයා මතට මිනිසුන් ගියේ නැත්නම් ඒ පරාවර්තක සවිකරයේ කවුද කියන ප්‍රශ්නේ අපිට එනවා. ඒ විතරක් නෙමෙයි චන්ද්‍රයා වටා කක්ෂගත කරලා තියෙන විවිධ අභ්‍යවකාශ චන්ද්‍රිකා වර්තමානයේ පවතිනවා. ඒවා මගින් ලබා ගන්නා ඡායාරූප වීඩියෝ දර්ශන අපි නිරීක්ෂණය කරත් අපිට මේක සම්බන්ධයෙන් අදහසක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම 2009 දී චන්ද්‍රයා සිතියම් ගත කිරීමට දියත් කර ලූනා රෙකග්නිෂන් ඕබිටර් එහෙම නැත්නම් අපි කියනවා LRO මගින් ලබාගත් ඡායාරූප නිරීක්ෂණය කරාට පස්සේ ඇපලෝ යානාවල භාවිතා කරපු කොටස් සහ ඇපලෝ 15 16 17 මෙහෙයුම් වලදී සඳ මත ධාවනය කළපු ලූනා රෝවර් එහෙම නැත්නම් ඒ රෝවර් වල කොටස් පවා තවමත්
දකින්න ලැබෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉන්දියාව මෑතකදී දියත් කරපු චන්ද්‍රයාන් 1 වගේ චන්ද්‍රිකා මගින් ලබාගත් ඡායාරූප, ඒ වගේම චීනයේ විවිධ චන්ද්‍රිකා මගින් ලබාගත් ඡායාරූප පරීක්ෂා කරත් ඇපලෝ ව්‍යාපෘතිවලදී ගගනගාමීන් භාවිතා කරපු චන්ද්‍රයානාවල කොටස් අපිට ඒ ඡායාරූපවල දැක ගන්න පුළුවන්. එතකොට චීනයට හරි ඉන්දියාවට හරි ඇපලෝ මෙහෙයුම කියලා කියන්නේ සත්‍යයක් කියලා, එහෙම නැත්නම් ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න ඡායාරූප වෙනස් කිරීමේ උවමනාවක් නැහැ. ඒ නිසා ඒ හරහත් පේනවා මේ ඇපලෝ ව්‍යාපෘතිය කියලා කියන්නේ සඳ ගමන කියලා කියන්නේ සත්‍යයක් කියන කාරණාව. ඒ වගේම මේ සංවාදයේ දෙවනි කොටස යටතේදී වර්තමානයේ ක්‍රියාත්මක වෙන ආටිමිස් ව්‍යාපෘතිය පිළිබඳව කරුණු කිහිපයක් ඕගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා හිතුණා. සමහරෙකු අහනවා ඇයි ආටිමිස් දෙවන මෙහෙයුමට සහභාගී වෙච්ච ගගනගාමීන් චන්ද්‍ර පෘෂ්ඨයට ගොඩ බැසේ නැත්තේ? අපි ඒක ගැන කතා කරමු. පළවෙනි කාරණාව තමයි අපි දැන් ඉන්නේ 1960 දශකයේ හරි 70 දශකයේ හරි නෙමෙයි. ඒ කාලේ ලෝකේ ප්‍රධාන කඳවුරු දෙකක් තිබුණා. එකක් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී කඳවුර, අනෙක සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර. එතකොට මේ කඳවුරු දෙකේ නායකයින් වෙච්ච ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් පැවතිච්ච කාලයක්. එතකොට මේ අභ්‍යවකාශයේ ජය ගැනීම සඳහා සීතල යුද්ධය දිගටම පැවතුණා. මේ තරඟයේ හැමතිස්සෙම ඉස්සරහින් හිටියේ සෝවියට් රුසියාව. ඒ කාලයේදී මූලික කාරණාව උනේ තමන්ගේ බලය පෙන්වීම සඳහා මොන රටද පළමුව චන්ද්‍රයා මත පය තියන්නේ, ඒ වගේම මොන රටද පළමුව චන්ද්‍රයා මත තමන්ගේ කොඩිය පිහිටවන්නේ කියන එක තමයි ඒ දවස්වල තිබිච්ච ප්‍රධාන අරමුණ. ඇමරිකා එක්සත් ජනපදයේ 1969 චන්ද්‍රයා මත පය තියලා ඒගොල්ලන්ගේ කොඩිය ස්ථාපනය කරා. ඒ විතරක් නෙමෙයි ඇමරිකාව සඳ මතට 6 වරක් මිනිසුන් රැගෙන යාම කරා. හැබැයි රුසියාවට ඒක එකවරක්වත් කරගන්න බැරි වුණා. ඒ නිසා ඒ සටනෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජයග්‍රහණය කරා. හැබැයි අපි දැන් දකින්නේ 1960 දශකයේ හරි 70 දශකයේ හරි ආර්ථිකව ඉතාම සමෘද්ධිමත් වෙච්ච ඇමරිකා එක්සත් ජනපදයෙන් නෙමෙයි. මොකද ඒ කාලේ ඇමරිකාව මේ අභ්‍යවකාශ ව්‍යාපෘති සඳහා NASA ආයතනයේට ඇමරිකාවේ අයවැයෙන් 4% විතර වෙන් කරා. වර්තමානයේදී අභ්‍යවකාශ පරීක්ෂණ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ අයවැයෙන් 0.5%ක්වත් වෙන් කරන්නේ නැහැ. අන්න ඒ වගේ ආර්ථිකව ඉතාම සශ්‍රීකව තිබිච්ච ඇමරිකා එක්සත් ජනපදයට වඩා එක පැත්තකින් ආර්ථික, අනෙක් පැත්තෙන් දේශපාලනික ගැටලු ගණනාවක සිර වෙලා තියෙන ඇමරිකාව තමයි දැන් ඉන්නේ. මෙම ආටිමිස් ව්‍යාපෘතිය සැලසුම් කරේ වසර 2017 දෙසැම්බර්. මේක දැනටමත් අවුරුදු 9ක් විතර ක්‍රියාත්මක වෙච්ච, තව අවුරුදු ගාණක් ඉදිරියට ක්‍රියාත්මක වෙන්න තියෙන ව්‍යාපෘතිය. ආටිමිස් ව්‍යාපෘතියේ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 93ක් 105ක් අතර මුදලක්. මේක ඇමරිකානු බිලියන 100ක් කියලා හිතුවොත් එහෙම අපේ මුදලින් බැලුවොත් රුපියල් බිලියන 31500ක්. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා මේක කොච්චර ලොකු මුදලක්ද කියලා. අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම කෝටි 315000. මම හිතන්නේ මේක ලංකාවේ අයවැයත් එක්ක සංසන්දනය කරාට පස්සේ කොච්චර විශාල එකක්ද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. වර්තමාන අභ්‍යවකාශ ව්‍යාපෘති කියලා කියන්නේ ගගනගාමීන් ගිහිල්ලා චන්ද්‍රයා මතට ගොඩ බැහැලා ඒකේ කොඩිය ගහලා එන එක විතරක් නෙවෙයි. ඒකේ ආර්ථිකමය ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙන මේ යුගයේදී විශේෂම ගගනගාමීන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ. ඇපලෝ මෙහෙයුම් 10කට පස්සේ තමයි 11 වන මෙහෙයුමෙන් හදට මිනිස්සු ගොඩ බැස්සුවේ. හැබැයි ආටිමිස් ව්‍යාපෘතියේ අපි තවමත් ගත කරමින් ඉන්නේ දෙවනි අවධිය. ආටිමිස් පළමු වන මෙහෙයුම ක්‍රියාත්මක කළේ 2022. ඒකෙදී මෙතෙක් පෘථිවිය මත නිර්මාණය කරපු ප්‍රබලම රොකට්ටුව වන SLS එහෙම නැත්නම් ස්පේස් ලොන්ච් සිස්ටම් රොකට්ටුව සහ ඔරායන් අභ්‍යවකාශ යානයේ දියත් කිරීම පරීක්ෂා කරා. ඒ යානා අභ්‍යවකාශගාමීන් නොමැතිව සඳවටා කක්ෂගත වෙලා නැවත පෘථිවියට පැමිණුණා. විශේෂයෙන් මේකෙදී ඔරායන් යානයේ හීට් ෂීල්ඩ් එක එහෙම නැත්නම් තාප ආවරණය පරීක්ෂාවට ලක් කරා. ආටිමිස් දෙවන මෙහෙයුමේදී එම ගමන් මාර්ගයේම අභ්‍යවකාශගාමීන් සිව් දෙනෙක් දින 10ක් ඔරායන් කැප්සියුලේ තුල රැඳී සිටමින්
චන්ද්‍රයා වටා කක්ෂගත වෙලා විශේෂයෙන්ම ඔරායන් යානයේ පද්ධති පරීක්ෂාවට ලක් කරා. ඒ වගේම ඒකෙදි ඇති වෙන්න පුළුවන් තාක්ෂණික ගැටලු මොනවද කියන එක හොයලා බැලුවා. අන්න එතකොට එන ප්‍රශ්නේ තමයි ඇයි එයාලා හඳට ගොඩ බැස්සේ නැත්තේ? ඇත්තටම මේ මොහොතේදී හඳට ගොඩ බහින්න බෑ. ගොඩ බැසීමට අවශ්‍ය යානා තාම හදලා ඒවා පරීක්ෂා කරලා අවසන් කරලා නැහැ. මේ සඳහා ලූනා ලෑන්ඩර්ස් දෙකක් හදනවා. ඒවා පෞද්ගලික සමාගම් විසින් තමයි මේ ව්‍යාපෘතිය යටතේදී ඉදි කරන්නේ. නැත්නම් සකස් කරමින් ඉන්නේ. එකක් තමයි ඉලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම් විසින් නිර්මාණය කරන ස්ටාර්ෂිප් හියුමන් ලෑන්ඩින් සිස්ටම් එක. මේක අඩි 172ක් විතර උස විශාල අභ්‍යවකාශ යානයක්. දෙවන යානය තමයි ඇමසෝන් සමාගම අයිති ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගමට අයිති බ්ලූ මූන් මාක් 2 ලෑන්ඩර් එක. ඒක අපි කලින් කිව්ව යානයට වඩා ප්‍රමාණයෙන් කුඩා අඩි 50ක් විතර වගේ උස ප්‍රමාණයෙන් කුඩා යානයක්. මේ යානා දෙකම තවම සම්පූර්ණයෙන් අත්හදා බලලා නැහැ. ඒ නිසා චන්ද්‍රයා මතට තවම ගොඩ බැසීම සඳහා වන යානා සම්පූර්ණයෙන් සූදානම් කරලා නැහැ. ඇත්තටම ආටිමිස් 3 මෙහෙයුම යටතේ 2027 දී ගගනගාමීන් සඳ මතට ගොඩ බස්සවන්න කලින් සැලසුම් කරලා තිබුණා. හැබැයි දැන් ඒ සැලැස්ම වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2025 දෙසැම්බර් මාසයේ NASA ආයතනයේ නව පරිපාලකයා විදිහට අපි කියනවා NASA ඇඩ්මිනිස්ට්‍රේටර් විදිහට ජෙරඩ් අයිසෙක්මන් පත් වුණා. ඔහු මේ වැඩසටහන් වල විශාල වෙනසක් සිද්ධ කරා. ජෙරඩ් අයිසෙක්මන් කියලා කියන්නේ අභ්‍යවකාශයට ගමන් කළ අභ්‍යවකාශගාමියෙක්. ඒ නිසා ඔහු මේ ගමන්වලදී නිර්මාණය වන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්ුත් හොඳම අදහසක් තියෙන එක්. දැන් ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ ආටිමිස් 3 මෙහෙයුම යටතේ පෘථිවිය පහළ කක්ෂයකදී මේ හියුමන් ලෑන්ඩින් සිස්ටම් එක ඔරායන් යානයත් එක්ක සම්බන්ධ වීම පරීක්ෂා කරන්න තමයි ඔවුන් මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ආටිමිස් 4 මෙහෙයුම යටතේ තමයි සඳ මතට මිනිසුන් ගොඩ බස්සවන්නේ. ඒක 2028 දී තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක නිකන් ගොඩ බැසීමක් නෙමෙයි. දීර්ඝ කාලයක් සඳ මත රැඳී ඉන්න පුළුවන් විදිහට මූන් බේස් එකක් සෑදීමේ බලාපොරොත්තුව සහිතව තමයි චන්ද්‍රයා මතට ගොඩ බහින්නේ. ඒ වගේම ලූනා ගේට්වේ කියලා චන්ද්‍රයා වටා කක්ෂගත වන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මොකද ඔවුන් දන්නවා චීනය සැලසුම් කරලා තියෙනවා 2030 දී සඳ මතට මිනිසුන් යවන්න. ඊට කලින් වර්තමාන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුල NASA එකෙන් හඳට මිනිසුන් ගොඩ බස්සවන්න උත්සාහ කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට මම සාකච්ඡා කරන්න හිතුවා වර්තමාන සඳ තරණය සහ පෘථුවිය මත නිර්මාණය වෙලා තියෙන මේ භූදේශපාලනික තරංගයේ සම්බන්ධයක් තියෙනවද කියන කාරණාව. අපි දන්න වර්තමානයේ ලෝකයේ බලවතාව වන ඇමරිකා එක්සත් ජනපදයේ සහ නැගී එන බලවතාව වන චීනය අතර දැනටමත් සීතල යුද්ධයක් පටන් අරගෙන තියෙනවා. චීනය 2004 ඉඳලා බොහොම සෙමින් චයිනීස් ලූනා එක්ස්ප්ලොරේෂන් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඔවුන් රුසියාවත් එක්ක එකතු වෙලා ILRS හෙවත් ඉන්ටර්නැෂනල් ලූනා රිසර්ච් ස්ටේෂන් එක හදමින් ඉන්නවා. ඔවුන් තමයි සඳේ දක්ෂිණද්‍රව්‍ය මුලින්ම ගවේෂණය කළේ. මොකද සඳේ දක්ෂිණද්‍රව්‍ය අතිශයින්ම වැදගත්. ඒ මොකද සඳේ දක්ෂිණද්‍රව්‍යයේ එක් කලාපයක් සදාකාලිකව අඳුරේ පවතිනවා. ඒවට වසර බිලියන ගාණක් තිස්සේ ආලෝකය වැටිලා නැහැ. මෙන්න මේ ප්‍රදේශයේ තියෙන ආවාට තුල ඝන අවස්ථාවේ පවතින ජලය එහෙම නැත්නම් අයිස් තියෙනවා කියලා වර්තමානයේදී විද්‍යාඥයෝ අනාවරණය කරගෙන තියෙනවා. එතකොට ජලයේ වැදගත්කම මොකක්ද? ඒතර අපි දන්නවා අභ්‍යවකාශයේදී ජලය කියලා කියන අතිශය වැදගත් සම්පතක්. එකක් අභ්‍යවකාශගාමීන්ගේ ප්‍රයෝජනය සඳහා ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සඳතරණය කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා 2050 දී අඟහරු මත ජනාවාස පිහිටුවීම සඳහා වන සැලැස්මේ එක කොටස. ඒක ටෙස්ට් කරලා බලන්න තමයි ඇත්තටම මේ හඳතරණයේ වර්තමානයේදී යොදාගන්නේ. එතකොට මේ අඟහරු තරණයේදී විද්‍යාඥයන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජලය රැගෙන යාම. මොකද අපි දන්නවා ජලය සම්පීනයට ලක් කරන්න බෑ. ජලය බරින් වැඩි. ජලය රැගෙන යන්න විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. නමුත් චන්ද්‍රයා මත ජලය තියෙනවා නම් අපිට චන්ද්‍රයාගෙන් ජලය ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරලා හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව නිපදවා ගන්න පුළුවන්. ඔක්සිජන් ගගනගාමීන්ගේ ශ්වසනය සඳහා වැදගත් වෙනවා වගේම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියලා කියන්නේ වර්තමානයේදී අපට රොකට් සඳහා තියෙන හොඳම ඉන්ධනය. එතකොට අනාගත අභ්‍යවකාශ ගමන්වලදී
ඉන්ධන ජලය ලබා දෙන මධ්‍යස්ථානයේ බවට චන්ද්‍රයා පත් වෙන්න පුළුවන්. මොකද චන්ද්‍රයාගෙන් ජලය ලබා ගැනීම අපිට පහසුයි. ඒකට හේතුව තමයි චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් 6න් එකයි. එතකොට පෘථිවිය මතදී මොනවා හෝ ද්‍රව්‍යයක් ඉහළට ඔසවන්න යොදන්න ඕන බලයෙන් 6න් එකයි චන්ද්‍රයා මත යොදන්න ඕන. ඒ අනුව අපට අභ්‍යවකාශ තරණය කියන කාරණාව පහසු වෙනවා චන්ද්‍රයා මත සිට ඒක සිදු කරන්න ගියොත්. ඒක අනාගතයේ විසින් තමයි තීරණය කරන්නේ. අනෙක් කාරණාව තමයි අපගේ තාක්ෂණික නිෂ්පාදන බොහෝමයකට අවශ්‍ය රෙයා එලිමන්ට්ස්, එහෙම නැත්නම් අපි කියනවා දුර්ලභ ඛනිජ නැත්නම් දුර්ලභ පාෂාණ චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම අතිශය වැදගත් සොයා ගැනීම තමයි චන්ද්‍රයා මත තියෙන හීලියම් 3 සමස්ථානිකය. මොකද අපි දන්නවා චන්ද්‍රයාගේ චුම්බක ක්ෂේත්‍රය ඉතාම දුර්වලයි. ඒ නිසා සූර්ය කුණාටු වලට චන්ද්‍රයා නිරන්තරයෙන් ලක් වෙනවා. මේ නිසා චන්ද්‍රයා මතු පිට දුහුවිලි වල ඒ වගේම පාෂාණවල හීලියම් 3 සමස්ථානිකයේ තියෙනවා කියලා විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. මේ හීලියම් 3 සමස්ථානිකය අනාගතයේදී පෘථිවියේ ප්‍රධාන බල ශක්ති ප්‍රභවයේ බවට පත් වෙන්න පුළුවන්. මොකද යුරේනියම් වගේ න්‍යෂ්ටික විකණ්ඩන ප්‍රතික්‍රියාවලින් නෙමෙයි හීලියම් 3 භාවිතා කරලා අපිට න්‍යෂ්ටික විලේන ප්‍රතික්‍රියා මගින් අතිවිශාල ශක්තියක් නිපදව ගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රතික්‍රියාවලදී බාහිරට පිටවන විකිරණ ප්‍රමාණයත් ඉතාම අවමයි කියලා විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. ඒ නිසා දැන් පැහැදිලි. දැන් චන්ද්‍රයා කියලා කියන්නේ 1960 දශකයේ හෝ 70 දශකයේ අපි දැකපු නැත්නම් ලෝකේ දැකපු ජීවය රහිත වටිනාකමක් නැති හුදු පාෂාණමය ග්‍රහලෝකයක් නෙමෙයි. නැත්නම් පාෂාණමය උපග්‍රහයක් විතරක් නෙමෙයි. ඒක ඇත්තටම තවමත් අත නොතියපු නිදානයක් වගේ එකක්. ඒ නිසා සඳ ගමන කියලා කියන්නේ නිකන් ගමනක් නෙමෙයි. මේක අනිවාර්යෙන්ම ලෝකයේ අනාගත සුපිරි බලවතුන් කවුද කියලා තීරණය කරන ගමනක්.